ඉතින් මචං බන්දුල කොහොමද? විශේෂයක්. මේ අපිට මේ කතා කරන්න හොට් නිවුස් එකක් තියෙනවා නේද අද? ඔව්. ඒක නිසාම තමයි මම මේ අද මේ වැඩේ උදෙන්ම කරමු කියලා දාගත්තේ. එහෙමද කතන්දරේ? හැබැයි ඇත්තටම මම ගත්තොත් මචං මේ ඒක හොට්ම හොට් නිවුස් එකක්. ඔයා දන්නවා මේ වැලිකම් ප්‍රාදේශීය සභාවේ ඊයේ මාලිමාව ජයග්‍රහණය කරා මචං. මේකේ ඉස්සල්ලා මේකේ ජයග්‍රහණය කළා තිබුණේ සජෙබ. නේද? ඒකේ සභාපති හිටියේ සජබෙන්. දැන් ඊයේ ජයග්‍රහණය කරනවා මාලිමාව ප්‍රාදේශීය සභාව මැතිවරණය මේ ඇත්තටම ගත්තොත් මේ සභාපති තෝරන මේ ඡන්දය. එතකොට ඔන්න ඔය කතන්දරේ ටිකක් ආතල් ගොඩක් එක්ක කතා ගොඩයි. වැඩක් මචං. හරිද? ආතල් ගොඩක් තිබුණා ඒකේ වැඩ ගොඩක් ඒක ඇතුලේ තිබුණා. කතා කරන කාරණා ගොඩක් තියෙනවා ඒක ඇතුලේ. ඒක හරි. ඒක හරි. අපි දන්න පොලිටික්ස් වලට එහා ගියපු නොදන්න මචං කෑලි ගොඩක් ඔක ඇතුලේ තිබුණා. මේ ඒකාබද්ධ කියලා හිටියට ඒකාබද්ධ කිය කතා කරාට මේක ඇතුලේ තියෙන ගේම් ටික දැන් මේ වැලිගම සභාවේ මේ සභාපති තේරීමේ නිලවරණයත් එක්ක එළියට එන්න පටන් ගන්න තියෙනවා. ඕක යන්නේ බන්දුල දැන් ප්‍රාදේශීය සභා මැතිවරණේ තියෙනවනේ. ওই මැතිවරණේ තියලා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දෙකක් වැලිගම සහ මුලටියන ප්‍රාදේශීය සභා දෙක විපක්ෂයට යනවා. අනිත් ටික මාලිමාව ජයග්‍රහණය කරනවා. එතකොට දැන් මේ විපක්ෂයට ගියපු සභා දෙකේ දැන් මුලටියන එක පොහොට්ටුවටත් වැලිගම ප්‍රාදේශීය සභාව සජබෙටත් කියලා මේගොල්ලෝ බෙදා ගන්න සාකච්ඡාවක් යනවා. බොහොම සමගියෙන් නේද? ඒ දවස්වල මේක බෙදාගෙන හදාගෙන වැඩේ කරගෙන යනවා. හරි. එතකොට ඕකත් එක්කම තමයි මචං මේ දැන් ඔය ලොකු කලබගෑනියක් වෙලා අවසානයේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති විදියට ලසන්ත වික්‍රමසේකරව පත් වෙන්නේ. ලසන්ත වික්‍රමසේකර කියලා කියන්නේ සජබෙන් නියෝජිතයා විදියට පත් වෙච්ච සභාපතිවරයා. හැබැයි දැන් ලසන්ත වික්‍රමසේකර පත් වෙද්දී සමාජය ඇතුලේ ලොකු කතා බහක් ඇති වෙනවා ලසන්ත වික්‍රමසේකර ගැන. ඔහුට සම්බන්ධ කරලා විවිධ පාතාල සම්බන්ධතා ගැන කතා වෙනවා. ඔහුට සම්බන්ධ විවිධ නඩු හබ ගැන කතා වෙනවා. ඔහුට තියෙන නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා කතා වෙනවා. මේ වගේ විවිධ කතන්දර ටිකක් ඔහුට සම්බන්ධයෙන් සමාජය ඇතුලේ සාකච්ඡා වෙනවා. ඒක ඒ ඇතුලේ හැදෙන දේ තමයි මේ සජබය වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුළට අවසානයේ මේ පාතාලේ අරගෙන ඇවිල්ලා කියන කතන්දරේ තමයි සමාජගත වෙන්නේ මේ මොහොතේදී. ඒක වැදගත් පුල් දැන් ඔය වැලිගම ප්‍රාදේශීය සභාවේ මුල් සභාපතිවරයා කියන්නේ සජබෙන් පත් වෙච්ච සභාපතිවරයා ලොකු චෝදනා ප්‍රමාණයක් තිබ්බා. යාට මිනිමරුම් චෝදනා, පාතාල වෙනත් චෝදනා, මංකොල්ල කෑම චෝදනා, ඒ වගේ ලොකු චෝදනා ප්‍රමාණයක් තිබ්බ කෙනෙක්. එයාව තමයි සභාපති කරේ. කොහොම වුණත් මාස කිහිපයක් අධ්‍යා සභාපති වෙලා අර පාතාලය අතර තිබ්බ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට මෙයාව ඝාතනයට ලක් වෙනවා. හරි? ඒ ඝාතනයට ලක් වුණායින් පස්සේ සභාපති පුටුව නැවත හිස් වෙනවා. ඔන්න ඔතෙන්දි තමයි බන්දුල අර ආතල් ටික පටන් ගන්න. මේ අලුත් කතා ටික එළියට එන්න ගන්න මෙතන. පටන් ගන්න ඔතෙන්දි ආතල් ගොඩක් එළියට එනවා. ඕකෙදි මචං එක පැත්තකින් දැන් මේකේ උපසභාපති විදියට හිටියේ රාහුල හාමුදුරුවෝ. එයා පොහොට්ටුව නියෝජනය කරපු හාමුදුරුවෝ. දැන් උපසභාපති හාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා දැන් හිස්සෙච්ච සභාපති පුටුව තමන්ට ලැබෙයි කියලා. තමන්ට හම්බ වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නෑ වගේ නිකන් දැනෙමින් එහෙම වෙන්නේ නෑ උපුල්. එහෙම වෙන්නේ නැති හේතුවක් තිබ්බා. ඒ කියන්නේ මේකේ අර මුල් එකඟතාවය තිබ්බනේ. මුල් එකඟතාවය තිබ්බේ වැලිගම සභාවේ සභාපති පුටුව සජබෙට හිමි විය යුතුයි. ඔව්. මුල තියෙන පොහොට්ටුවට දුන්නනේ. ඒතකොට ඒ එකඟතාවය බින්දින්නත් බෑ මෙතන. ඉතින් ඒක නිසා හාමුදුරුවෝ බලාපොරොත්තු වුණාට සජබෙ මේකෙදි දිගටම හිටියේ සජබෙ කෙනෙක් සභාපති වෙන්න ඕන කියලා. ඒකෙදි මුලින්ම සජබෙ පැත්තෙන් යෝජනා කරේ රසික. රසික තමයි සභාපති සජබෙ මන්ත්‍රීවරයෙක්. එයාව යෝජනා කරා සභාපති විදිහට. ඒ යෝජනා කරද්දී ආයි පොහොට්ටුව පැත්තෙන් ඒකට ආපු එක තමයි පොහොට්ටුව පැත්තෙන් කියන්න ගත්ත නෑ මේක හරියන්නේ නෑ. මෙයාට කිසි පෞරුෂයක් නෑ, කොන්දක් නෑ, සභාපතිකමක් මෙයාට කරන්න බෑ. එහෙනම් සභාපතිකම අපිට ඕන කියලා. හරි? ඔන්න පොයින්ට් එක එළියට එනවා. ඔන්න අතරින් තමයි ගැටුම ආවේ. එළියට ආවේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සභාවේ කලින් හිටපු සභාපතිවරයා නැත්නම් එයා පොහොට්ටුවේ කියන්නේ මේ සභාවේනේ කලින් සභාවේ හිටපු සභාපතිවරයා පුෂ්පකුමාර බැට්ටගේ මේ ගේම් එකට එන්ටර් වෙනවා. හරි? එන්ටර් වෙනායින් පස්සේ එයාත් දැන් මේකේ සභාපති පුටුවට
පොඩි යටිකූට්ටු ගේම් ටිකක් ගහමින් පවතිනවා. ගහන්න පටන් එයා ගන්නවා. යෝජනා කරන්නේ නැහැ කවුරුවත්. හැබැයි මිනිහත් යටින් ගේම් එකක් ගහනවා මෙයාත් මෙතන ප්ලේස් වෙන්න පුළුවන්ද කියලා. ඔව්. ඒකෙදි විශේෂය තමයි ආයි සජබේ පැත්තෙන් යෝජනා වෙනවා විපක්ෂ නායක හිටපු විපක්ෂ නායක ඔය සභාවේ සජබේ නලින්ව යෝජනා කරනවා සභාපති කමට සජබේ පැත්තෙන්. ඒ යෝජනා කරද්දී බැට්ටගේ කරන එක තමයි බැට්ටගේ හරක් කටා එක්ක හරක් කටා කියන්නේ දැන් ඔතන රැඳුම් බාරේ ඉන්න පාතාල නායකයෙක්. ඔතන තව පොඩි කතන්දරයක් තියෙනවා බන්දුල. දැන් රසික යෝජනා කරද්දී රසිකගේ පෞරුෂය ගැන කතා කරනවා වගේම රසිකත් මිදිගම ওই ලසන්තලාගේ හිටපු සභාපතිගේ ওই කණ්ඩායමම නිසා ওই පාතාල සම්බන්ධතා ඒවයි තියෙනවයි කියන කතන්දර තමයි තනින් තන යන්නේ. එහෙම කතාවක් තියෙනවා. දැන් ඔතන වැලිගම මේ හිටපු සංවිධායක තමයි රෙහාන් ජයවික්‍රම. ඔය රෙහාන් ජයවික්‍රම කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ජෙනුයින් මිනිසෙක්. ඔව්. නේ මේ දේශපාලනේ තමන්ගේ අතින් සල්ලි වේදම් කරගෙන නිකන් ජෙනුයින් විදියට දේශපාලනය කරපු මිනිසෙක් කියලා. රෙහාන්ගේ පැත්තෙනුත් මේක මේ නලින් සභාපති වෙනවට කැමැත්තක් තිබිලා තියෙනවා. මොකද රෙහාන් කැමති උනේ නැහැ ආපෞසරය පාතාලේ මේ වැලිගමට ගේනවට. වැලිගම ප්‍රාදේශීය සභාවට ගේනවට. ඒක නිසා තමයි මේ නලින්ම යෝජනා වෙන්නේ. හැබැයි වෙච්ච දේ තමයි බැට්ටගේ පැත්තෙන් පාතාලේ පාවිච්චි කරලා හරක්කටාගේ කණ්ඩායම් පාවිච්චි කරලා නලින්ට තර්ජනය කරනවා ඔබ මේකෙන් අයින් වුණ නැත්නම් ඔබට ජීවිත අවදානමක් තියෙනවා කියලා මරනවා කියන එකනේ කියන්නේ. ඉතින් ඒ තර්ජනයේ විසින් වෙන වැඩේ තමයි නලින්ගේ ගෙදර අය නෑ ඕකට යන්න ඕනේ නෑ වැඩේ ඇතැරලා දාන්න කියන තැනට නලින්ව තල්ලු කරනවා. නලින් ඒ ගේම් එකෙන් සභාපති පුටුවට තරඟ කරන එකෙන් අයින් වෙන්නේ එහෙම. දෙසරයක් එන්නේ නැහැ සභාව දැන් ලසන්තව ඝාතනයකට ලක් වුණයින් පස්සේ මේ සභාවේ සභාපතිවරයා තෝරගන්න අවස්ථා දෙකක සභාව කැඳවනවා. ඒ අවස්ථා දෙකේම මේ නලින් එන්නේ නැහැ සභාවට. විශේෂයෙන්ම ඒ කියන්නේ නොයන එකත් එක්ක සභාවේ ඝනපූර්ණය නැති නිසා සභාව කල් තියනවා. කල් තියුවෙන් පස්සේ දැන් අවස්ථා දෙකකදී කල් තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඕකෙදි වෙන්නේ ඝනපූර්ණේ නැහැ කියන්නේ දැන් මේ එක්කෙනෙක් එක മന്ത്രി කෙනෙක් අඩු වුණත් සභාව දිනන්න බෑනේ. ඒකට මේගොල්ලෝ කරන්නේ නලින් එන්න නිසා සභාව ඇතුළට යන්නේ නැහැ. යන්නේ. ඔව් අන්න. එහෙම එකක් තමයි වෙන්නේ ඔගේ. ඔව්. එතකොට ඒක නිසා සභාවේ ඝනපූර්ණේ නැහැ. සභාව පවත්වාගෙන යන්න බෑ. ඊළඟට පළාත් කොමසාරිස්වරිය මේකේ නීති උපදෙස් ගන්නවා. දැන් තුන්වෙනි අවස්ථාවේ තියන්න ඕන සභාවේ සභාපති කෙනෙක් තෝරගන්න. නීතිපතිගේ උපදෙස් ගන්නවා. නීතිපති උපදෙස් හම්බෙන්නේ සභාව තුන්වෙනි අවස්ථාවෙත් කැඳවලා සභාපතිවරයෙක් තෝරගන්න බැරි වුණොත් සභාව කොමසාරිස් පාලනයකට නැත්නම් ආණ්ඩුකාරවරයා යටතටපත් වෙනවා. ඒ පත් වුණෙන් පස්සේ තියෙන දේ තමයි සභාවේ മന്ത്രി ධුර සියල්ල හොසි වෙනවා. හරි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඒක වෙන්න දෙන්නේ නැතුව තුන්වෙනි අවස්ථාවේ සභාවේ සභාපතිවරයා තෝරගන්න එනවා. ඔක තියෙන chance එක තමයි දැන් මේ മന്ത്രി ධුර අහෝසි වුණාට දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രി ධුර අහෝසි වුණාට උන් සංවිධායකවරු විදියට ඉන්නවනේ ගම ඇතුලේ. එතකොට ප්‍රතිපාදන වලින් උන්ට වැඩ කරගන්න පුළුවන්. එතකොට ඔකේ දැවැන්තම හානිය සිද්ධ වෙන විපක්ෂයට. ඒ නිසා උන් ඒකටත් බයයි. ඒකටත් බයයි. අනිත් එක මේගොල්ලෝ മന്ത്രി ධුරයටත් මේගොල්ලෝ පොඩි කෑදරකමක් තියෙනවා. ඒ කොහොම වුණත් පුල් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි තුන්වෙනි වාරේ සජබේ පැත්තෙන් රසිකව තමයි සභාපති පුටුවට යෝජනා කරන්නේ. එතකොට ඒ යෝජනාවට අනිත් පැත්තෙන් හිටපු ලක්ෂ්මන් යාපල ඇතුළු කණ්ඩායම විරුද්ධ වෙනවා. ලක්ෂ්මන් යාප විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා එයා මේකේ පොඩි වෙන ගේම් එකකට බහිනෝ. එතකොට එයාගේ පැත්තෙන් මේකේ ඉන්නෝ දැන් සජබේ මේකේ පරාජය කරන්න ඕන කියන තැන. එතකොට ඒකට ඒගොල්ලෝ තෝරගන්න එක තමයි ධර්මකීර්ති කියලා පොහොට්ටුවේ മന്ത്രിවරයෙක් හිටියා. එයාට පොඩි අර මේ අර්ශ සමාරුව හැදිලා එයා ටිකක් අමාරුයි. එයා හොස්පිටල් ඇඩ්මිට් කරවනෝ ඡන්දෙට නොඑන්න තැන්ට වැඩේ හදන්න. හරි. ඒක රැයි පස්සේ තියෙන එක තමයි දැන් ධර්මකීර්තිට එන්න බෑනේ. හොස්පිටල් කරාපිටි ඉන්නේ. ඊට පස්සේ බැට්ටගේ සහ අජ්මාල් මැදිහත් වෙලා එකඟතාවයක් හදාගන්නවා. මේකේ දැන් මේ චතුරුගලප්පති පැත්තෙන් මේකේ විශේෂයක් තියෙනවා. චතුරුගලප්පති පැත්තෙන් මේකේ යෝජනාවක් එනවා. අජ්මාල් මේක සභාපතිකම සජබෙට ගන්න ඕනේ. ඒක අජ්මාල් සභාපති කරන්න ඕන කියලා. ඒ එකඟතාවයත් එක්ක අජ්මාල් සහ බැට්ටගේ මැදිහත් වෙලා ගේනෝ ධර්මකීර්තිව හොස්පිටල් එකේ ඉඳලා සභා ශාලාවට
මේ අර වීඩියෝ එක දකින්න ඇති. ඕක තියෙන ලස්සනම වැඩේ තමයි බන්දුල. දැන් ධර්ම කීර්තිව අරගෙන එනවා දැන් බැට්ටගේ මේ අජ්මාලුයි දෙන්න දෙපැත්තෙන් අර වාඩු කරගෙන අනේ සංසාරේ කියලා අරගෙන එනවා. හරිද? අරගෙන එන්නේ දැන් මේක මේ ඡන්දේ දිනන්න බලාගෙනනේ. හරි? ඔය ඒ වීඩියෝ එක එළියට ඇවිල්ලා තිබ්බ එක හරි ලස්සනයි. ඔයාලා බලන්න ඕනේ වීඩියෝ එකක් ඈ. ගහපු ගේම් එක. ඕකේ මේ තියෙන ආතල් එක තමයි දැන් මේගොල්ලෝ කියන්නේ ඔයා මේකට ඇවිල්ලා ඡන්දෙ දෙන්න අපි ඔයාගේ හොස්පිටල් බිල් එක සම්පූර්ණයෙන්ම ගෙවන්න. ගුද මාර්ගයේ අමාරුව තිබ්බ ධර්මකීර්තිව අජ්මාලුයි බැට්ටගේ දෙපැත්තෙන් අත් දෙක දාගෙන අල්ලගෙන සභාවට ඔයාලට වීඩියෝ එකේ පේන්නේ නැති අමාරුවෙන් එක් කරගෙන අරගෙන එක් කරගෙන ඇවිල්ලා දැන් සභාවේ මේ ප්‍රශ්නේ දැන් සභාවේ නිලවරණය එනවා. නිලවරණය ආවෙන් පස්සේ අර තව එක්කෙනෙක් හිටියා පොහොට්ටුවේ മന്ത്രിවරියා කොළඹ ගිහිල්ලා. එතකොට එයා සභාවට එන්න නෙමෙයි හිටියේ. නෑ එයාත් එදා උදේ තමයි පොහොට්ටු මේ කියන්නේ කොළඹ යන්නේ. ඒත් ලක්ෂ්මණියා අප මැදිහත් වෙලා. නෑ කොළඹ යන්නෙත් එදා උදේ මොකද හේතුව මේක ඡන්දෙ දෙන්න අකමැති නිසා. හරි? නමුත් ලක්ෂ්මණ යාපා මැදිහත් වෙලා යාවත් අරගෙන එනවා. කොහොම හරි සභාව යෝජිත වෙලා යෝජනා කරගත්තු වෙලාවට පටන් ගන්න වෙන්නේ. විනාඩි කිහිපයක් පරක් වෙලා තමයි පටන් ගන්නෙ. ඒකෙදි මුල්ම අවස්ථාවේ වෙන දේ තමයි සභාපති තෝරන ඡන්දය රහස් ඡන්දයක්ද විවෘත එකක්ද කියලා ඡන්ද විමසීමක් කරනවා. ඒකෙදි මුළු ඡන්ද 45න් 25ක් ලැබෙන්නේ රහස් ඡන්දයක් ඕන කියන එකෙත්. ඒතර ඇත්තටම ගත්තොත් ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායමේ හිටපු කට්ටිය වැඩිපුර 3 දෙනෙකුත් රහස් ඡන්දයකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හරි? ඒකේ ප්‍රතිඵලයක් විදිහට රහස් ඡන්දයක් තියෙනවා. රහස් ඡන්දෙ තිබුවෙන් පස්සේ ප්‍රතිඵලය වෙන්නේ මාලිබාවෙන් ඉල්ලපු චින්තක හේවා පතිරණ ඡන්ද 22ක් ගන්නවා. පොහොට්ටුවේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලපු නැත්තම් සජබේ අපේක්ෂකයා රසික ඡන්ද 21ක් ගන්නොත් දෙකක් ප්‍රතික්ෂේප වෙනවා. ඔන්න ප්‍රතික්ෂේප වෙච්ච දෙක තමයි උපුල් මොකද්ද කියලා හොයන්න ඕන. එතකොට දැන් ඔන්න දැන් මේ මොහොතේදී මාලිමාවේ බලය පිහිටවනවා ප්‍රාදේශීය සභාවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ චින්තක සභාපති බවට පත් වෙනවා. එතකොට දැන් උතන ප්‍රශ්නාර්ථයක් අපිට එනවා මචං. ඔකෙත් ලොකු ආතල් කතන්දර ටිකක් තියෙනවා ඈ. ඒ ප්‍රශ්නාර්ථය තමයි කොහොමද මේ දෙකක් ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වුනේ? මේක හිතලා කරපු එකක්ද එහෙම නැත්නම් ඇත්තටම වැරදීමකින් වෙච්ච දෙයක්ද? ඒක ඇත්තටම උපුල් ඒක සැලසුම් සහගත වැඩක්. කාගේද සැලසුම්? මේක ඇත්තටම මෙන්න මෙහෙම තියෙන්නේ. ඔයා බැලුවනම් සාගරකාරී වසම් පොහොට්ටුවේ ලේකම් මොරයා කියනවා සජිත් ප්‍රේමදාස කියන්නේ පෞරුෂයක් නැති වැඩපිළිවෙලක් නැති දෙසරයක්ම ප්‍රතිපත්ති පරාජයටපත් වෙච්ච නායකයෙක්. ඒක නිසා එයා ජනාධිපතිවරණයකට සුදුසු නෑ. දැන් ඇත්තටම ගත්තොත් මේ කතාව හරහා එළියට එන එක තමයි සජබේ සහ පොහොට්ටුව අතර ගැටුම. ඒතකොට අර ඒකාබද්ධ කතන්දරේ මුලින් තියාගෙන ගියාට දැන් සජබේ සහ පොහොට්ටුව අතර ගැටුම එළියට එන්න පටන් ගන්න තියෙනවා. ඒකෙදි පුල් විශේෂයක් තියෙනවා. පොහොට්ටුව පොහොට්ටුවට අවශ්‍යතාවය තියෙන්නේ සජිත් ප්‍රේමදාසව පැත්තකට කරලා නාමල් රාජපක්ෂව උස්සන්න. එතකොට ඒක තමයි ඒගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් එක. ඒක තමයි මචං මේ දවස්වල ලංකාවේ දේශපාලනේ නාඩි වැටෙන විදිය. හරිද? උන් try කරන උස්සන්න. ඒක නිසාම තමයි පහුගිය දවස්වල අර ඉන්දියාවේ ජනරජ දිනේට හරි සමගාමීව අර ඉන්දියාවේ ඈත ඩොටේ තියෙන වැද්දෝන්ගේ ඉස්කෝලේකට ගිහිල්ලා මචං අර දාපු රංගනේ සෙල්ලම හරි පජාත වෙලා ආවේ නාමල් රාජපක්ෂ. හැබැයි ඕක ප්ලෑන් කරන්නේම නාමල් උස්සන්න. ඒ කියන්නේ ඉන්දියාවේ ජනරජ දිනේට මෙයාව නිකන් නැගින නායකයෙක් විදියට හරිද ඉන්දියාවෙන් මේ ආරාධනා කළ ගෙන්නුවා. ඒක අර ප්‍රසාද් සිරිවර්ධන අර බෑග් එක කරන් යන්නේ නාමල්ගේ. හරි සජබේ මන්ත්‍රී ඒකෙදිනේ ඇත්තටම මචං සජියා වගේම තමයි සජියාගේ ගෝලියොත් ඈ. ඒක තමයි. එම්මමයි ඈ. ඒකේ උපුල් වැඩි කියන්නේ මේක. දැන් ඒ ගේම් එක එහෙම ප්ලේ වෙද්දී වැලිගම සභාව ඇතුළෙත් ඒ ගේම් එක ප්ලේ වෙනවා. ඒකේ හොඳම කතාව තමයි දැන් එක්කෙනෙක් තමයි ඉන්දික කියලා മന്ത്രിවරයෙක් හිටියා බැට්ටගේගේ ගෝලයා. ඔව්. ඒතර බැට්ටගේගේ ගෝලයා හිටපු තැන තමයි බැට්ටගේ ඡන්දේ දුන්නත් රසිකට මම දෙන්නේ නැහැ කියන තැන. බැට්ටගේ ඡන්දේ දුන්නත් මම දෙන්නේ නැහැ කියලා. ඒ දෙන්නගේ පෞද්ගලික කෝන්තරයක්. පෞද්ගලික කෝන්තරයක් තිබ්බ රසික සහ ඉන්දික අතර කෝන්තරේ. ඊළඟට අනිත් පැත්තෙන් හිටියා මුතුමාල. ගරාණ්ඩුව කියන කොට්ටාසේ මුතුමාල කියන മന്ത്രിවරයා බැට්ටගේත් එක්ක ආරෝහක හිටියා. බැට්ටගේ සභාපති වෙලා ඉඳිද්දී ඔය ගරාණ්ඩුව කොට්ටාසේට මලිගම නගර සභාවේ කුණු එකතු කරන තැන තියෙන එතන. ඒක නිසා එයා හිටපු තැන තමයි බැට්ටගෙත් එක එකෙන්ස් එකට මම ඡන්දෙ දෙන්නේ නැහැ කියන තැන හිටියා. ඉතින් අවසානයේදී ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වෙනවා.
මේ කණ්ඩායම අතරම දැන් සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද දෙක ඉන්දිකගේ සහ මුතුගාලගේ වෙන්න ඕන කියලා. එතකොට ඕක ওই දෙන්නගේ ඡන්ද දෙක දැන් ඇත්තටම ගත්තොත් මේ දැන් ඕගොල්ලෝ කැමති වෙන්නේ නැහනේ මේ බලය අතහරින්න. එතකොට මේක බලය අතහරින්න තැනට මේගොල්ලෝම පත් කරන්නේ කවුද ඔක ඇතුලේ? ඔක ඇතුලේ ඉන්න මේ හස්තය තමයි මේක බලය අතහරින්නම කියලා කියන්නේ බලය කියන්නේ සජ්ජබෙට බලය අහිමි කරන තැනට මේක පත් තමයි. ඕක මේකේ ඇත්තටම පත් කරේ මේකේ මේ ලක්ෂ්මන් යාපා. අන්න හරි. ලක්ෂ්මන් යාපා තමයි මේකේ යට ගේම් එකේ. ඒතර මුතුමාල සහ ඉන්දිකගේ තියෙන ප්‍රතිවිරෝධය පාවිච්චි කරලා ඒ දෙන්න ඡන්දේ නොදෙන දැනට පත් කරා. ඕක තමයි ඇත්ත කතාව. ඔකට තව හේතුවක් තියෙනවා බන්දුල. මොකද දැන් ලක්ෂ්මන් යාපා කියලා තිබුණා මේ චතුරගලප්පත්තිට. අද මේක මේ ඡන්දේ පවත්වන එක තව සැරයකට කල් දාගන්න. දවස් දෙකකටවත් කල් දාගනිමු කියලා. හැබැයි මේ චතුරට එක කරගන්න බැරි වුණා. ඕකැරියස් එකක් තිබුණා. හරි ඕකැරියස් එක සහ මේ ජාතික දේශපාලනයේ එයාලගේ න්‍යාය පත්‍රයට අනුව ජාතික සජිත් මේ සජිත්ව මේ වට්ටලා නාමල්ල උඩට ගන්න වැඩේ මේ ඔක්කොම කාරණා එකට ලස්සනට අතිපිහිත කරලා සමපාත වෙලා මෙන්න මචං ගන්නවා මැච් එක මේගොල්ලෝ අවසානයේදී. ඒ කියන්නේ වැල්ලිගම සභාවෙන් පොහොට්ටුව විසින් සජබේ ඉවර කරලා දානවා. එතකොට අර මුලින් හදාගත්තු එකකතාවයේ තිබ්බ මේ සභා දෙකේ පොහොට් මේ කොහෙද යටිය මුලටින සහ වැලිගම සභා දෙක බෙදාගත්තු එක එතනින් අවසන් වුණා. වැලිගමදී සජබේ ඉවර කරලා දැම්මා. මේකෙදි වැඩේ තියෙන්නේ පුල් තව එකක් තිබ්බා ලස්සන කතා මේ ඡන්දේ පස්සේ වෙච්ච ලස්සන කතා. දැන් චතුරගලප්පත්ති ඇවිල්ලා ඉන්නෝ එළියේ දිනුමෙන් පස්සේ වොයිස් කට් එකක් මාධ්‍ය වලට දෙන්න. හරි? ඔව්. හැබැයි චතුරගලප්පත්ති ප්‍රතිඵල එනවත් එක්කම හොයාගන්නත් නෑ මිසින් මෑන්. ඊළඟ එක තමයි දැන් අර බුදු මාර්ගය අමාරුව තිබ්බ മന്ത്രിවරයෙනි ධර්මකීර්ති ගෙනල්ලා තියාගෙන හිටියා. ඡන්ද ප්‍රතිඵලෙත් එක්කම ධර්මකීර්ති දාලා ඔක්කොම ටික ගියා. ඔක්කොම ටික පැනලා ගිහිල්ලා ධර්මකීර්තිට අන්තිමට යාගන්න විදියකුත් නැහැ. හරි? ඒක තමයි මේකේ රස කතා. කියන්නේ අර දැන් බෙහෙත් තරම් දෙන්නම් ඔපරේෂන් එකට වියදම් කරන්නම් කියලා එක්කන් ආපු අජ්මාල් අන්තිමට මේ ධර්මකීර්තිව බුදු මාර්ගය අමාරුව තියෙන ධර්මකීර්ති දාලා පැනලා ගිහිල්ලා. හරි? ඉතින් ඒක නිසා මේකේ තියෙන කතාව ඇත්ත කතාව මේකේ තියෙන මේ වැලිගම සභාවේ කතාවම නෙමෙයි මේක. මේක ජාතික දේශපාලනය අර ඔයා කිව්වා වගේ කියන්නේ සජබේ නැත්තම් සජිත් ප්‍රේමදාසව ඉවර කරලා පොහොට්ටුවේ නාමල්ල උඩට ගෙනීමේ ප්‍රොජෙක්ට් එකට බැහැලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පොහොට්ටුව සැලසුම් සාගතව ලක්ෂ්මන් යාපාරහා මැදිහත් වෙලා මේ සජබේ ෆ්ලැට් කළා දාන්න. සජබේ ඉවර කළා දාන්න. ඔකේ දැන් ඊයේ වෙනකොට එතකොට සභාවේ බලය මාලිමාවට එනවා. බන්දුල හෙටින් පස්සේ තමයි ආතල් පටන් ගන්නෙ. මොකද මම එහෙම කියන්නේ හිටපු මේකේ පොහොට්ටුවේ හිටපු සභාපතිවරයා බැට්ටගේ දැන් ඔහු සම්බන්ධයෙන් තියෙන විශාල දූෂණ වංචා ප්‍රමාණයක් තමන්ගේ ඥාතින්ට තමන්ගේ මේ හිතවතුන්ගේ නමට ඉඩම් ගනිපුවා මේ වගේ විවිධ කාරණා ටිකක් තියෙනවා. හැබැයි මෙයාලට බලය තියෙන තාක්කල් මේගොල්ලන්ට පුළුවන් මේක යට ගහන්න උඩට එන එක වළක්ව ගන්න ඒ වගේම සාක්ෂි අතුරුදහන් කරන්න මේ වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි දැන් මාලිමාවට බලය යන එකත් එක මොකද දැන් මේ වැඩේ අවසන් වෙලා තියෙන්නේ. ඒක කරන්න බෑ. දැන් ඔන්න නේද මේගොල්ලොන්ගේ කතන්දර එළියට එන්න පටන් ගන්නවා ඊයේ ඉඳලා. ඒක අනික් කාරණාව අජ්මාල්ගේ කතන්දරේ. ඔව්. චතුරගලප්පත්තිගේ සහෝදරයා අර Facebook එකේ මම දැක්ක සටහනක් දාලා තියෙනවා. ඌ මගේ ගෝලයා නෙවෙයි සහෝදරයා කියලා. හැබැයි සහෝදරයාගේ තියෙන මේ වැඩේ තමයි මිනිහා පහුගිය දවස්වල අහුවෙනවා රේල් පීලි වගේක් පන්නලා අහුවෙනවා නේද? රේල් පීලි ටොන් ගාණක් හොරට පන්නලා මේ ඇදලි වෙලා අහුවෙනවා. ඉතින් මේකට අදාළ පරීක්ෂණත් මේ විදිහට යට ගහමින් පැවතුනේ. දැන් ඕකට අදාළ පරීක්ෂණත් දැන් උන් ඉස්සරහට ඒ විතරක් නෙමෙයි ඉස්සරහට එන්න පටන් අරන් තියෙනවා. මේකේ තව කතාවක් තියෙනවා පුල්. ඒක තමයි දැන් වැලිගම හිටපු සජබේ සංවිධායකය තමයි රෙහාන් ජයවික්‍රම. චතුරගලප්පත්ති තමයි පාර්ලිමේන්තුවට ගියේ. චතුරගලප්පත්තිත් සජබේ මන්ත්‍රී. ඒතකොට චතුරගලප්පත්ති දිගටම හිටපු තැන තමයි රෙහාන්ව දේශපාලනයෙන් අයින් කරන්න ඕන කියන තැන. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රෙහාන් ජයවික්‍රම දේශපාලනයෙන් අයින් වුණා. රෙහාන් කියන්නේ සාමාන්‍ය තමන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන දේශපාලනය කරපු කෙනෙක්. හැබැයි චතුරගලප්පත්ති කියලා කියන්නේ නේ මම දන්න තරමින් ඔය කට්ටියට
දික්වැල ප්‍රදේශයේ බාර් එහෙම බාර් තියෙනවා නේද? දෙකකුත් තියෙනවා. හරි. එහෙම දේශපාලනය කරන කට්ටියක්. එතකොට මේකෙත් අර සජබේ ඇතුලේ තියෙන දේශපාලන කුමන්ත්‍රණෙත් දැන් ක්‍රියාත්මක වෙන්න ගත්තා. අර චතුරගලප්පත්ති නිතරම චතුරගලප්පත්ති නිසා ජයග්‍රහණ එනවා කියන මතයක් හදන්න උත්සාහ කරා. ඒකේ චතුරගලප්පත්තිට මේකේ ප්‍රධානත්වය ගන්න උමනාවකුත් තිබ්බා. චතුරගලප්පත්ති ඒක විසින් අර දිස්ත්‍රික්කයේ ඒගොල්ලොන්ගෙම සංවිධායකයෝ කපල කොටලා පැත්තකට කරන මෙහෙයුමක හිටියේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි රෙහාන් ජයවික්‍රම දේශපාලනයෙන් යන්නේ. ඉතින් උපුල් මේ ඔක්කොම කතා අතරේ තියෙන කතා කියන්නේ මේ ඔක්කොම කතා අතරේ ප්‍රධාන කතාව තමයි සජබෙට වැලිගමදී පොහොට්ටුව ගේමක් දුන්නා. ඕක තමයි කතාව. හරි ෆ්ලැට් කරලා දැම්මා. ෆ්ලැට් කරලා දැම්මා. දැන් අපි බලාගෙන ඉමු ජාතික දේශපාලනේ ඊළඟට එළන දැල නේද? පොහොට්ටුව විසින් ඊළඟට එළන දැල සජබේ මොන විදියට අහුවේද? එහෙම නැත්නම් ඒ හැම කොයි විදියට කයිද කියලා අපි තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයක් කියලා කතාවක් මං හිතන්නේ ඉතුරු වෙන එකක් නෑ. ඔව්. මේ කතාවත් එක්ක ගමේ බිමේ ඉන්න මිනිස්සු එහෙම එකක් හිතේ තියාගෙන හිටියට මුන්ගේ එහෙම එකක් නෑ. නෑ ඒක ඉවරයි කතාව. මුන්ගේ තියෙන දේශපාලන ගේම් එක විතරයි. හරිද? මිනිස්සු දැනගන්න ඕන විදිහේ. පාවිච්චි කරා පැත්තකට දැම්මා. එච්චරයි කතාව. කොන්ඩම් තියරි එක.